ගණිතබ්බුනේ ගාන බැලු බැලමට ලේසි වගේ පේනවා. හරි. දැන් අපි මේ වීඩියෝ එක කරන්නේ මේ ගණිතබ්බුනේ පාඩම ගැන පොඩි හැඳින්වීම. හරි. පොඩි මතක් කිරීමක් කරන්න සම්පූර්ණ පාඩමම නෙවෙයි මේ ගණිතබ්බුනේ පාඩමේ තියෙන සම්පූර්ණ සටහන හරිද? අපි සාරාංශ කරලා කියන මෙන්න මේ ගාන ඇසුරේ. හරි. ඊට විශේෂ ගානක් අපි දැන් සාමාන්‍ය පියවර වලට නෙමෙයි හදන්නේ මේක. ඒකට වඩා චුට්ටක් ඔබට ගිහිල්ලා ටිකක් විශේෂ පියවර ටිකකට තමයි හදන්නේ. හරි. අපි මොනවද දන්න සාමාන්‍ය පියවර ටික අපි ළමයි. හරි. අපි දන්න සාමාන්‍ය විදියට n සමාන 1ට සත්‍ය කියලා පෙන්නනවා. n සමාන p ට සත්‍ය බව උපකල්පනය කරනවා. ඊට පස්සේ n සමාන p දන එකට ආයි සත්‍ය බව පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ පියවර තුනකට පස්සේ අපි කියන්නේ ගණිතබ්බුනේ මූලධර්ම සියලු වෙන්න අයත් දන්නේ කියලා සදා සත්‍ය වේ කියලා. හරි. හරි. දැන් මෙන්න මේ ගණන ගත්තොත් එහෙම බලන්න මේක කියනවා xn x2 x3 ඔහොම ගිහලා xn අනුක්‍රමණය ඕනෑම අනුවත සංඛ්‍යා තුනක් මොනවද කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා ඕනෑම අනුවත සංඛ්‍යා තුනක් මෙන්න මේ xn ධන x ධන 2 කියලා ගත්තොත් මෙන්න මේ සමීකරණය තෘප්ත කරනවා කියලා කියනවා. හරි. එක ළඟ තියෙන සංඛ්‍යා තුනක් ගත්තොත් මෙන්න මේ සමීකරණය තෘප්ත කරනවා. ඊට පස්සේ දත්ත දෙකක් දීලා තියෙනවා තව. x1 5යි x2 13යි. හරි. මෙන්න මෙහෙමනම් මේ xn සමානයි 2n ධන 3n කියන ප්‍රකාශනය n ධන නිකල සඳහා සත්‍යය කියලා පෙන්වන්න කියලා කියන ගණිතබ්බේ මූලධර්ම. හරි. ඒක විශේෂ ගානක්. හරි. දැන් අපි දන්න සාමාන්‍ය පියවර වල අනුව මුලින්ම n සමාන 1ට ඔප්පු කරනවා. හරි. ඒක විදිහටම හදමු. හරි. ලොකු වෙනසක් නැහැ. හරි. පොඩි වෙනස්කමක් තියෙනවා. මේ වගේ ගණන් එළ වලට ඇවිල්ලාම නැහැ. හරි. අපි දන්නවා කෙටි ප්‍රශ්නකට තමයි එන්නේ. කෙටි ප්‍රශ්නකට ආවත් රචනා ප්‍රශ්නකට ආවත් හරිද? හදන පියවර ටික එකමයි. හැබැයි ගානේ තියෙන මේ බැරෑරුම්ම චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් සාමාන්‍ය ළමයට මේක දැක්කම හිතෙන්නේ නැහැ මේක මේ පියවර තුනෙන් මේක හදන්න පුළුවන්ද කියලා. හරි. එතන මේ පියවර තුනෙන් හදන්න බෑ. මේක චුට්ටක් ඊට වඩා යනවා. හරි. මේ බලන්න. n සමාන 1ට මම බලනවා. හරි. n සමාන 1ට ගත්තොත් එහෙම ළමයි මොකද දෙන්නේ? LHS ගත්තොත් වෙන x1යි. අපි යන්න අර ප්‍රකාශනය තමයි පෙන්වන්න යන්නේ සත්‍යයි කියලා. හරි. x1යි. ඒ කියන්නේ x යාගේ 5යි. හරි. RHS ගත්තොත් එහෙම වෙනවා ළමයි. RHS ගත්තොත් එහෙම 2 1යි 3 1යි. ඒ කියන්නේ 5යි නේ. එහෙනම් LHS සමාන RHS. එම නිසා n සමාන 1ට සත්‍ය වේ. හරි මම ලියන්නේ නැහැ. මම නිකන් ඔහොම පෙන්නනවා විතරයි. n සමාන 1ට සත්‍ය කියලා ලියන්න. හරි. හරි. දැන් මේකේ තව පොඩි සීන් එකක් තියෙනවා. මේ x1 කියලා දත්තයක් දීලා තියෙනවා. x2 කියලා දත්තයක් දීලා තියෙනවා. ඇයි එහෙම දීලා තියෙන්නේ? ඇයි එහෙම දීලා තියන්නේ? මෙන්න මේ සමීකරණය ඔප්පු කරන්න මෙන්න මේ දත්ත සියලුම දේවල් අපිට උවමනා වෙනවා. හරි. අන්න ඒක නිසා මම මේ x2 කියන එක කෙනත් නැත්තම් n සමාන 2 කියන අවස්ථාවටත් මෙන්න මේ සමීකරණය වළංගුද කියලා බලනවා. හරි. x2 දැම්මොත් එහෙම x2 හරි LHS ගත්තොත් එහෙම x2 කියන්නේ කීයද ළමයි 13යි. හරි. RHS ගත්තොත් එහෙම බලන්න 2 2යි 3 2යි කීයද 13යි. එහෙනම් මොකද වෙන්නේ? n සමානයි 2කටත් සත්‍ය වෙලා. හරි. ඔන්න අපි n සමාන 1ටයි n සමාන 2ටයි සත්‍යයි බව ඔප්පු කළා. හරි. කලින් ගණන් වල අපි හැදුවේ අපි දන්න සාමාන්‍ය ගණන් සෙට් එකම n සමාන 1ට විතරයි හදන්නේ. හරි n සමාන 2ට හැදුවේ. හරි මේකේ පොඩි වෙනස්කමක් තියෙනවා. හරි. වෙනස්කම ගානේ අන්තිමට තේරෙයි ඇයි එහෙම හැදුවේ කියලා. හරි. දැන් අපි හදමු නේ ඊළඟ මොකක්ද අපි ගන්නෙ? n සමාන p ට උපකල්පනය කරනවා නේ. n සමාන p ට උපකල්පනය කරනවා. n සමාන p ට සත්‍ය බව උපකල්පනය කරනවා. ඔකනේ සීන් එක. හරි. ඊතර මොකක් සමීකරණ අන්න අරක අපේ x xp සමානයි 2p ධන 3p. හරි. අපි ගමු මේ අංක එක කියලා. හරි. දැන් සාමාන්‍ය ගණන් වලදී x සමාන n සමාන p ට විතරයි අපි උපකල්පනය කළේ. මේකෙදී දත්ත දෙකකටම පෙන්වුම හින්දා ගානේ දත්ත දෙකක් දීලා තියෙන නිසා හරි මේකේ තව විශේෂ පියවරක් විදියට n සමානයි p ධන 1ටත් සත්‍ය බව උපකල්පනය කරනවා අපි. සත්‍ය බව උපකල්පනය කරමු. හරි. n සමානයි p ධන 1ට. එහෙනම් 2p ධන 1 3p ධන 1. ඔන්න දෙවෙනි සමීකරණයක් ගත්තා. හරි. තුන්වෙනි සමීකරණය මොකද්ද ළමයි? හරි. තුන්වෙනි සමීකරණේ තුන්වෙනි අවස්ථාව මොකද්ද?
තුන්වෙනි අවස්ථාවට අනුව අපි ගන්නවා සාමාන්‍ය ගණන් වල n සමානයි p ධන 1ට තමයි සත්‍ය බව පෙන්වන්නේ. මේකෙදි n සමානයි p ධන 1ට සත්‍ය කියලා උපකල්පනය කළා. එහෙනම් n සමානයි p ධන 2ට. හරි. දැන් මම මේක පාඩම ගන්නද්දි මගේ ක්ලාස් වල එහෙම මම කිව්වා n සමානයි p ධන 1 හරි p ධන 2 හරි කියලා ගත්තොත් එහෙම මෙයාට පෙන්වන්න ඕනේ කියලා මේ සංගල වරහන් අස්සේ ලියා ගන්න. ඒතර ගාන චුට්ටක් හිතන්න ලේසි අපිට. හරි. කවුද දෙන්න ඕනේ? xp ධන 2 සමානයි 2p ධන 2 හරි ධන 3p ධන 2. මෙන්න මෙයා තමයි බව පෙන්වන්න. හරි. හරි. මේ xp ධන 2 කියන එක්කෙනාව xp ධන 2 කියන එක්කෙනාව මට ගන්න පුළුවන්. හරිද? කාගෙන්ද ගන්න පුළුවන්? මට මේ සමීකරණ දෙක උදව්වෙන් ගන්න බෑ. ඇයි හේතුව x සමානයි p x p ධන 1 xp xp ධන 1 විතරයි තියෙන්නේ. මෙතන xp ධන 2. හරි. මට මෙන්න මෙයාව ගන්න පුළුවන් ඔන්න මේ සමීකරණය. මෙන්න මේ සමීකරණය. n වෙනකොට p ආදේශ කළොත් එහෙමනේ. මම මෙයාට මේ වගේ තරුවක් දා ගන්නම්කෝ. හරි. මෙන්න මේ තරුව සමීකරණය. n වෙනකොට p ආදේශ කරනවා. n වෙනකොට p ආදේශ කරනවා. මොකද වෙන්නේ බලන්න මේ x p ධන 2 ඍණ 5 xp ධන 1 6 x ධන 1 6 xp සමාන බිඳුව. xp ධන 2 යුක්ත කරගන්න මෙතනින් එනවා 5 xp ධන 1 ඍණ 6 xp. හරි. දැන් මොකද කරන්න පුළුවන්? මේ xp ධන 1ටයි xpටයි මෙන්න මෙතනින් ආදේශ දෙක ලියන්න පුළුවන්. මේ බලන්න. 5 මෙතන එනවා කීයද මේ? xp ධන 1 කියන්නේ 2p ධන 1. 2p ධන 1 ධන 3p ධන 1. මෙතන එනවා 6 xp වෙනුවට 2p 3p. හරි. මෙතන සුළු කරගත්තොත් එහෙම මේ 2p ධන 1 කියන්නේ දෙවාරයක් 2p නේ ළමයි. එතන වෙනවා 10යි 2p. 10යි 2p කියන්නේ 6යි 2යි p කිය 4යි 2යි p වෙනවනේ. 4යි 2යි p. 4 කියන්නේ 2 දෙවෙනි බලය. ඒ කියන්නේ p ගේ 2 p ධන 2 වෙනවා. 3 p ධන 1 ගත්තොත් 3 වාරයක් p. ඒ කියන්නේ 15යි. 15 වෙන් 6ක් ගියොත් 9යි. 9 කියන්නේ 3 දෙවෙනි බලය. එහෙනම් 3 p ධන 2. එහෙනම් xp ධන 2 සමානයි. මෙන්න මෙයා කියලා අපිට ඔප්පු වෙලා. එම නිසා මොකද ලියන්න පුළුවන්? එම නිසා සියලු n අයත් ධන නිකල සඳහා හරි මෙම ප්‍රතිඵලය ගණිතඥ වන මූලධර්මයෙන් සත්‍ය බව පෙන්විය හැකිය. සත්‍ය බව පෙන්විය හැකිය. හරි. මම මේ පාඩමේ දැන් ආයි මතක් කරන්නම්. මේක මම මේ ගණිතඥ වෙන පාඩම සම්පූර්ණ නැවත මතක් කිරීමක්. හරි. පොඩි වෙලාවක් කරන් නැවත මතක් කිරීම ලොකු වෙලාවක් ගන්න බෑනේ. කාලය තම සීමිතයි. තව දවස් 20ක් වගේ පොඩි කාලයක් තියෙන්නේ. ඒක නිසා පොඩි වෙලාවක් කරන් මේ පාඩම නැවත මතක් කිරීමක් තමයි කළේ. හරි. මෙන්න මේ ගාන හදන්න. එතකොට සම්පූර්ණ ගණිතඥ වෙන පාඩම මතක් වෙනවා.